බේබි කොලික් වගේම කන්ස්ටිපේෂන් වලටත් මම මේ කියා දෙන සම්බාහන ක්‍රම වැදගත් වෙනවා. මුලින්ම අපි බබාගේ යටිපතුල් සම්බාහනය කරගන්න ඕනි. බබාගේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ස්ටිමියුලේට් වෙනවා මේ විදිහට සම්බාහනය කරන එකෙන්. ඒ වගේම තමයි අපි බබාගේ ටමි එක මසාජ් කරනකොට වම් පැත්තෙන් මේ විදිහට පහළට සම්බාහනය කරගන්න ඕනි. දකුණු පැත්තෙන් ඉහළටත් වම් පැත්තෙන් පහළටත් එන විදිහට තමයි අපි බබාගේ ටමි එක සම්බාහනය කරගන්න ඕනි. අපිට I love you method එක භාවිතා කරන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට U අකුරක් අනිත් පැත්තට හැරවපු හැඩයට සම්බාහනය කරගන්න පුළුවන්. කොයිම වෙලාවකවත් වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට අත ගෙනහිල්ලා නතර කරන්න එපා. හැමතිස්සෙම වමෙන් පහළට අත ගෙනහිල්ලා සම්බාහනය ඉවර කරගන්න ඕනි. මේ විදිහට විනාඩි කිහිපයක් අපි හොඳින් ටමි මසාජ් කරන්න ඕනි. ඊට පස්සේ අපිට පුළුවන් ව්‍යායාම පටන් ගන්න. බයිසිකල් ලික් මෙතඩ් එක හුඟක් අම්මලා දන්නවා. අපිට මේ විදිහට විනාඩි කිහිපයක් කරගන්න පුළුවන්. හැබැයි මේ විදිහට බඩේ තියෙන ගෑස් ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් කකුල් දෙක මේ විදිහට ක්‍රොස් කරලා මෙහෙම රවුමට කරකවන්න. අපි මේ කරන හැම ව්‍යායාමයක්ම බබාගේ ටමි එකට පොඩි ප්‍රෙෂර් එකක් එන විදිහට කරන්න ඕනි. මේ මොන දේ කරත් වැඩක් නැහැ. නිතරම බබාගේ බඩට හුලම් පිරෙනවා නම් බබා ඉන්නේ අපහසුතාවයෙන්. ඒ නිසා අපි බබාගේ බඩට හුලම් පිරෙන එක නතර කරගන්න ඕනේ. අම්මලට බලන්න පුළුවන් බබාට කිරි දෙනකොට බබාගේ කටින් පුංචි සද්දයක් පිට වෙනවා නම් අනිවාර්යෙන් අපි කිරි දෙන විදිහේ මොකක් හරි වැරද්දක් තියෙනවා. එතකොට අපි මේ වැරද්ද නිවැරදි කරගන්න ඕනේ. නැත්නම් දිගින් දිගටම කිරි බොනකොට කිරිත් එක්ක බබාගේ බඩට හුලං යන්න පුළුවන්. ඒ වගේම තමයි බබා නිතරම අඬනවා නම් අම්මලට පුළුවන් බබාව පැත්තට හරවලා පුංචි තට්ටුවක් දාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් බබා අඬන ඕනම වෙලාවක බබාගේ මුහුණ පහතට හිටින විදිහට බබාව අල්ලලා වඩා ගන්න. මේ ක්‍රමයේ බබාට ගොඩාක් පහසුයි. අපිට ටමි ටයිම් එක විදිහටත් මේක ගන්න පුළුවන්. ඒ වගේම බේබි කොලික් නිසා බබාලා නිතරම අඬනවා නම් අම්මලා මේ ක්‍රමයේ අත්හදා බලන්න. අනිවාර්යයෙන්ම බබා අඬන එක නතර වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අම්මලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.